අපේ මනුස්සයන්ට හැදෙන ලෙඩ තමයි අංශභාගය කියන එක. කියන්නේ ඇඟේ කොටසක් පණ නැතුව යනවා. ඒක පාලනය කරගන්න බැරුව යනවා. මේ වගේම දෙයක් ගුවන් යානයකත් වෙනවා. අපි යන්නේ ඒ දේ මොකද්ද? ඒ දේ වෙච්චාම මොකද වෙන්නේ කියලා තමයි අද කතා කරන්න යන්නේ. අපි බලමු එයාක්‍රාෆ්ට් ස්ටෝල් එකක් කියන්නේ මොකද්ද කියලා. අපි ස්ටෝල් එකක් කියන්නේ මොකද්ද කියලා බලන්න ඉස්සෙල්ලා අපි දේවල් කිහිපයක් තියෙනවා තේරුම් අරගෙන ඉන්න ඕන. ඒ වලින් පළවෙනි දේ තමයි angle of attack කියන්නේ. මොකද්ද මේ angle of attack කියන්නේ? angle of attack කියන්නේ ගුවන් යානයක් යද්දි අහසේදී ගුවන් යානයේ තටුව තියෙනවා. මේ තටුව එක එක angle එකට තියෙන්න පුළුවන්. okay? හුළඟ ඇවිල්ලා මේ ගුවන් යානයට වදිනවා. ඒ වදිනයි මේ ගුවන් යානයේ තටුවේ angle එක තියෙන පරතරයට අපි කියනවා angle of attack කියලා. මේක අපිට හරියට තේරුම් ගන්න පුළුවන් විදිහක් තියෙනවා ගෙදරදිම. ඒ තමයි වාහනයක යද්දි මේක කරද්දි හෙන ප්‍රවේශමක් කරන්න කාට හරි බලන් ඉන්න කියන්නේ මේක කරන්න එපා කියලා තමයි මම කියන්නේ. ඒ වුණාට අපි අපේ ජීවිතේ කරලා තියෙනවා මේ දේ. අපි වාහනේ වීදුරුවෙන් එළියට අත දාලා හුළඟත් මට්ටමේම තිබ්බොත් අපිට අතට දැනෙනවා හුළඟ දෙපැත්තෙන්ම යනවා කියලා. අපි පොඩ්ඩක් මෙහෙම අත උඩට හැරුවොත් අපි angle of attack එක වැඩි කරනවා. හරිද? දැන් හුළඟ ඇවිල්ලා ආයෙ උඩට යන්න යනවා. හැබැයි අපිට තේරෙනවා අත උඩ යනවා කියලා. ඊට පස්සේ අපි තව පොඩ්ඩක් වැඩි කරොත් අපිට තේරෙනවා දැන් මුළු අතම ගෙනියන්න හදනවා කියලා. මෙහෙම කරොත් අපිට තේරෙනවා හුළඟ ඇවිල්ලා අතේ වැදිලා බ්‍රේක් වෙලා යනවා විතරයි. ඔය දේ අපි තේරුම් අරන් ඉන්න ඕනේ. ඉතින් angle of attack කියන්නේ මොකද්ද? මේ ගුවන් යානයේ යන angle එකට එන හුළඟ වදිනත් එක්කම ඒ දෙකේ පරතරයට අපි කියනවා angle of attack කියලා. දෙවෙනියට අපිට තියෙනවා coefficient of lift කියලා එකක් CL. මේ CL එකෙන් කරන්නේ අපි එක angle එකක ඉද්දි අපිට කොච්චර lift එකක් හම්බ වෙනවද කියන එක විතරයි. හරිද? එතකොට මේ angle of attack එක වැඩි වෙන්න අපේ CL එකත් වැඩි වෙනවා. මේ CL එක හැමදාටම වැඩි වෙන්න බෑ. CL එක වැඩියෙන්ම වැඩි වෙන්න පුළුවන් තැනට අපි කියනවා CL maximum කියලා. ඉතින් එතනින් එහාට වැඩි වුණොත් මේ ගුවන් යානයේ lift එකක් ඇති කරන්නේ නැහැ. මේ ගුවන් යානයේ lift එක නැති කරනවා. අපි මෙතනට කියන critical angle of attack කියනවා. critical angle of attack කියන්නේ අර CL අගය maximum එකට ගියාම. හරිද? මේ critical angle of attack එකට වඩා එක අංශයක් මේ ගුවන් යානයේ තව වැඩි වුණොත් මේ lift එක උඩ යන බලය නැති කරනවා. මේ උඩ යන බලය නැති වෙච්චාම මොකද වෙන්නේ? මුළු ගුවන් යානයේම ස්ටෝල් කියලා දෙයක් වෙනවා. ඉස්සෙල්ලා මෙහෙම තටුව තියද්දි හුළඟ දෙපැත්තෙන් යනවා ලස්සනට. දැන් එන්න හුළඟ බ්‍රේක් වෙනවා. ඒ කියන්නේ උඩින් යන්න බැරුව යනවා මෙහෙම. ඉතින් අර අපේ angle attack එක වැඩිම වෙච්චාම හුළඟ මෙතනින් කැඩෙන්න ගන්නවා. යටින් උස්සන්න ගන්නවා. සාමාන්‍ය ගුවන් යානාවල අපේ මේ angle එක ඇවිල්ලා අංශක 15ත් 20ත් අතර. මීට වැඩියෙන් ගියොත් මේක ස්ටෝල් වෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපි ස්ටෝල් එකක් කියන්නේ. ස්ටෝල් එකක් කියන්නේ වින් එක අවශ්‍ය තරම් උඩට වඩා ගියොත් මේක අපි ඉස්සෙල්ලා කිව්වා අංශක 15ත් 20ත් අතර කියලා මේ හුළඟ උඩින් බ්‍රේක් වෙන්න ගන්නවා. උඩින් හුළඟ බ්‍රේක් වෙන්න ගත්තාම මොකද වෙන්නේ? ලිෆ්ට් එක නැති වෙනවා. ලිෆ්ට් එක නැතුව ගියාම මේ ගුවන් යානයේම බිමට ඇදගෙන යනවා. ඕක තමයි අපි ස්ටෝල් එක කියන්නේ. දැන් ඔයාලා කියන්න පුළුවන් ඒක කොච්චර භයානකද? අපි මේක කොහොමද නවත්තගන්නේ? ගුවන් යානයක් ස්ටෝල් වේගන එද්දි අපේ ගුවන් නියමුවට දැනගන්න විදි කිහිපයක් තියෙනවා. එකක් තමයි ස්ටික් ෂේක් කියලා කියනවා. ස්ටික් ෂේක් කියන්නේ මේ ගුවන් යානේ මම වැඩ කරපු ගුවන් යානේ de Havilland Q400 ඒ වල මේ ගුවන් යානේ පාලනය කරන අපි control column කියනවා. මේක එකපාර දෙදරන්න ගන්න. මේක දෙදරනොත් එක්කම අපිට ඇහෙන සංඥාවකුත් එනවා ස්ටෝල් වෙන්න යන්නේ කියලා. ඉතින් මේක වෙද්දී අපේ ගුවන් නියමුව දන්නවා දැන් ස්ටෝල් වේගන එන්නේ කියලා. ඒ වගේම ගුවන් යානෙත් දෙදරන්න ගන්නවා ස්ටෝල් වේගන එද්දී. තව දෙයක් තමයි අපිට කියලා දුන්නේ කාලේ ගුවන් යානෙ කන්ට්‍රෝල් කරද්දී මේ හරියට කන්ට්‍රෝල් වෙන්නේ නැති ගතියක් එන්න පුළුවන්.
මේක ගුවන් නියමුවන්ට දැනුම් දෙන්නේ අපේ ගුවන් යානයේ ක්‍රිටිකල් ඇන්ගල් ඔෆ් ඇටැක් එකට යන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ CL අගය මැක්සිමම් වෙන්න ඉස්සෙල්ලා තමයි මේ ස්ටික් ෂේකර් ඒවා වගේ දේවල් ඔඩිබල් සවුන්ඩ්ස් වැඩ කරන්න ගන්නෙ. ඕකේ. එතකොට ගුවන් නියමුවට පුළුවන් මේක ස්ටෝල් වෙන එකකින් බේර ගන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ගුවන් යානයක් වගේම තමයි මගේ YouTube channel එක ස්ටෝල් වෙගෙන එනවා. ඒ කියන්නේ මොනවාද? මේ වීඩියෝ එක බලන 54.4%ක්ම මගේ වීඩියෝ බලනවා විතරයි සබස්ක්‍රයිබ් කරලා නැහැ. ඉතින් මොනවා හරි ඔයාලා මේකෙන් දැනුමක් ලබනවා නම් සබස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලනවා. එතකොට මට මගේ හීනේට යන්න පුළුවන්. ඒ තමයි සබස්ක්‍රයිබර්ස්ලා 100,000 නැත්නම් ලක්ෂය කියන ගෝල් එකට යන්න. ඉතින් මම ඔයාලගේ වැඩි වෙලා ගන්න සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න. අපි යමු වීඩියෝ කොටසට. රිකවර් කරන්න ලේසිම විදිහ තමයි නෑ මම මේ කියා දෙන්නේ නැතුව අපි අර ප්‍රැක්ටිකල් දෙයම ගමු. මොකද හැමෝම කරලා තියෙනවානේ. දැන් ඔයාලගේ අත මෙහෙම හුලඟට යන්න ඔයාලට ආයෙ ඕනනම් අර අත ලස්සනට පාවෙන විදියට කරන්න මොකද අපි කරන්නේ? අපි ආයෙ අත මෙහෙම හරවනවා. එතකොට ආයෙ අර හුලඟත් එක්ක ලස්සනට යන්න ගන්නවා. ඒක ඕකම තමයි ගුවන් යානයත් කරන්න ඕනේ. අපි ඇන්ගල් ඔෆ් ඇටැක් එක අඩු කරන්න ඕනේ. කියන්නේ අපි ගුවන් යානය මෙහෙම පොළොව පැත්තට මේවා කරන. ඒ කියන්නේ අපි නෝස් ඩවුන් පිච් එකකට යනවා. ඒ ගිහාම මොකද වෙන්නේ? හුඟක් ගුවන් යානයේ නෝස් ඩවුන් යද්දි ගුවන් යානයේ වේගයෙන් බිමට යන්න ගන්නවා. ඒ බිමට යනවත් එක්කම ගුවන් යානයේ වේගය පිකප් කරගන්නවා. පිකප් කරගන්නවා කියන්නේ අර හුළඟ ආයේ වින් එක වටෙන් නැත්නම් දෙපැත්තෙන් ලස්සන්ට යන්න හදලා දෙනවා. අපි රීඇටැචින් කියන ලැමිනා ෆ්ලෝ එක. ඉතින් මේ ඒ හුළඟත් එක්ක වේගෙන් යද්දි අපි වින්ග්ස් දෙක ලෙවල් තියා ගන්නවා. එතකොට මේක ස්ටෝල් එකකින් රිකවර් වෙනවා. අපි සරලවම ගමු. දැන් මම ගුවන් නියමුවෙක් යන ගම එකපාර ස්ටික් ෂේක් එක ඇක්ටිවේට් වෙනවා. කන්ට්‍රෝල් කලම් එක දෙදරන්න ගන්නවා. එතකොට මම දන්නවා මේක ස්ටෝල් එකක් වෙන්නයි යන්නේ කියලා. මම කන්ට්‍රෝල් කලම් එක අරගෙන ගුවන් යානයේ නාසය පොළව නැත යට පැත්තට දානවා. අපි නෝස් ඩවුන් පිච් එකකට යනවා. මෙතනදී ගුවන් යානයේ වේගය පිකප් කරගෙන අර ආයේ අර බ්‍රේක් වෙච්ච අපි සෙපරේෂන් කියන හුළඟ අර ස්ටෝල් එකේදී බ්‍රේක් වෙනවනේ. ඒ බ්‍රේක් වෙච්ච එක අපි රීඇටැච් කරගන්න බලනවා. අපි කියනවා එනර්ජයිසින් දි ලැමිනා ෆ්ලෝ කියලා. ඒ කියන්නේ හුළඟ අර ඉස්සල්ලා වගේම තටුව වටෙන් ලස්සන්ට යන්න ගන්නවා. ඒකත් එක්කම ගුවන් යානයේ ලිෆ්ට් එක ආයේ පිකප් කරගෙන ගුවන් යානය යථා තත්වයට ගේන්න පුළුවන්. ඉතින් ඕක තමයි ගුවන් යානයේ ස්ටෝල් එකකින් අපි බේරගන්න විදිය. ගුවන් යානය ස්ටෝල් වුණොත් වෙන දේ තමයි ගුවන් යානයේ එක කන්ට්‍රෝල් එකක්වත් වැඩ කරන්නේ නැහැ. පයිලට් කිසිම දෙයක් කරගන්න බැරුව යනවා. ඉතින් එතනට එන්නේ ඉස්සෙල්ලා තමයි අපි අර එක එක ස්ටෝල් වෝනින් මෙකැනිසම්ස් හදලා තියෙන්නේ. හරිද? ඉතින් මම හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තේ කියලා. මොනවාම හරි දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම දන්නවා මගේ රෙස්පොන්ඩ් දෙන්න හුඟක් අඩුයි වේගය අඩුයි කියලා. මම පුළුවන් වේගයෙන් ඔයාලගේ කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. මම තව වීඩියෝ එකක් ලබන සතියේ එන්න. එතකන් keep fixing.